සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගින් දෙවන ටෙස්ට් තරඟයේ මේ මාස 25 වෙනිදා ආරම්භ වීම නියමිතයි. මෙම තරඟ 25 වෙනිදා සිට 29 දක්වා කොළඹ SSC පිටියේදී පැවැති නියමිත වී තිබෙනවා. ටෙස්ට් තරඟාවලි තරඟ දෙක අවසන් වීමෙන් පසු පැවැති නියමිත වී තිබෙන්නේ එක් දින තරඟාවලි තරඟ 3. ඒ අනුව පළමුවන එදින තරඟය ජූලි මාස 2 වෙනිදා, දෙවන එදින තරඟය ජූලි මාස 5 වෙනිදා සහ දෙවන එදින තරඟය ජූලි මාස 8 වෙනිදා පැවැති නියමිතයි. මේ අතරින් පළමුවන එදින තරඟ දෙක කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ ඒ වගේම දෙවන එදින තරඟය පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද තරඟාවලිසටහනේ තොරතුරු ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් පැවැති නියමිත 20 තරඟාවලි තරඟ 3 ජූලි මාස 10 වෙනිදා, දෙවන තරඟය ජූලි මාස 13 වෙනිදා සහ තරඟාවලිය අවසන් කරමින් පැවැත්වෙන තෙවන 20 තරඟය ජූලි මාස 16 වෙනිදා පැවැත්වීම නියමිතයි. මේ අතරින් පළමුවන 20 තරඟය පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී, දෙවන 20 තරඟය නඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී, ඒ වගේම තෙවන සහ අවසන් 20 තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවට තොරතුරු සඳහන් කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැති නියමිත වී තිබෙන මීළඟ තරඟවල තොරතුරු වල සඳහන් වී තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වීම සඳහා තවත් තරඟ 7ක් ඉතිරි වී තිබෙනවා. ඒ දෙවන ටෙස්ට් තරඟය සහ එක් දින තරඟ 3 සහ 20 තරඟ 3 යන තරඟ 7 තමයි ඉදිරියේදී පැවැත්වී නියමිත වී තිබෙන්නේ. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මේ වනට බලාපොරොත්තු රැසක් තබාගෙන තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර එක් දින තරඟ සහ 20 තරඟාවලියේ සංචිත සඳහා ලාංකික ප්‍රේක්ෂකයන් ඉතාමත් කැමති ක්‍රීඩකයින් සංචිතය සඳහා ඇතුළත් වෙයි කියලා. මේ අතරේ 20 සංචිතය සඳහා විශේෂයෙන්ම දසුන් ශානක, බානුක රාජපක්ෂ, කුසල් ජනි පෙරේරා වැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබාගෙන තිබෙනවා. තවද චාම්මි කරුණාරත්න පිළිබඳවද ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් තොරතුරු වල සඳහන් කර තිබෙනවා. ඉතින් එක් දින තරඟවල සඳහා නම් දසුන් ශානක, බානුක රාජපක්ෂ, කුසල් ජනි පෙරේරා යන ක්‍රීඩකයින් ඇතුළත් වීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් මීට පෙර තරඟාවලි සඳහා ක්‍රීඩා කර නොමැති නිසා සහ මේ වනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කර තොරතුරු වල අනුව කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැති නියමිත 20 තරඟාවලි සඳහා දසුන් ශානක, ඒ වගේම බානුක රාජපක්ෂ සහ කුසල් ජනි පෙරේරා යන ක්‍රීඩකයින් නිසැකවම ඇතුළත් වන බවට මේ වනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධාන උපුල් තරඟ තවද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාද ප්‍රකාශ කර සිටියා. දසුන් ශානක ඉදිරියේදී ක්‍රීඩා කිරීම නියමිත වී තිබෙන 20 තරඟාවලි සඳහා අනිවාර්යයෙන්ම සංචිතයට ඇතුළත් කර ගන්නා බවට ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.